මලවුන්ට යුක්තිය ඉල්ලා කෑගැසිය නොහැකි. ඒ නිසා තමයි පොලිසිය කියලා දෙයක් තියෙන්නේ. තමාගේ මුළු ලෝකයම තමාගේ පවුල කරගත් ආදරණීය තාත්තා කෙනෙක්. වෙන්නට යන ලොකු ව්‍යසනයකින් තමාගේ පවුල බේරගන්න කරන අරගලයක්. ධර්ම යුද්ධය 2 චිත්‍රපටය අද එනම් ජනවාරි 23 වනදා සිට දිවයින පුරා සියලුම සිනමා හල් වලින් ඔයාලටත් බලන්න පුළුවන්. පවුලක තිබිය යුතු ආදරය, සමගිය, එකමුතුකම ධර්ම යුද්ධය 2 චිත්‍රපටයේ ගොඩාක් ලස්සනට පෙන්වනවා. තාත්තල පිටට මොන තරම් ලොක්කු වුණත් තමන්ගේ දරුවන්ගේ කාරණා ඉස්සරහා ඒ ඔක්කොම බිමින් තියෙනවා. තාත්තා තමයි නිහඬ චරිතය, හැමදේම හිතින් දරාගෙන ඉන්න. ධර්ම යුද්ධයේ පළවෙනි චිත්‍රපටයේ ඒ තිබුණු කුතුහලයම ධර්ම යුද්ධයේ 2 චිත්‍රපටයනොත් ඒ විදිහටම දැක බලා ගැනීමට අපට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටයේ හින්දි සහ දමිළ චිත්‍රපට දෙකම මීට පෙර නරඹා තිබුණත් ලංකාවේදී අපි පළවෙනි පාරට මේ ෆිල්ම් එක බලන නිසා ඒ කුතුහලය හිතේ හැමම තිබුණා. චිත්‍රපටයේ පුරාවටම ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකන් මම ඇස්පිය නොහැලා බලාගෙන හිටියේ ඊළඟ තප්පරේ මොකක් වෙයිද කියලා. ධර්ම යුද්ධය 2 කියන්නේ ප්ලොට් ට්විස්ට් වලින් පිරුණු මූවි එකක් විතරක් නෙමෙයි. ඔයාව හිතන්න පොළඹවන මූවි එකක්. අපි ඒ සිටුේෂන් එකේ හිටියා නම් කියලා ඔබටම ප්‍රශ්න කරන්න වෙන මූවි එකක්. විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ පෞද්ගලිකව මටත් ගොඩක් විශේෂයි. මොකද මගේ තාත්තා කුමාර තිරිමාදුරගේ මෙතෙක් කාලයක් නොදුටු අතිශය විශිෂ්ට රංගනයක් මට මේ චිත්‍රපටයෙන් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණු නිසා. පළමු චිත්‍රපටයටත් වඩා හොඳට දෙවන චිත්‍රපටයේදී ඔහුගේ රංගන කෞශල්‍යයන් දැක ගැනීමට මා වාසනාවන්ත වුණා. මම ඇත්තෙම ගොඩාක් ආඩම්බර වුණු ඒ වගේම සංවේදී වුණු දවසක් මේක. මම හිතනවා ගිය පාර වගේම මේ පාරත් ඔහු අනිවාර්යෙන්ම මේ චරිතයේ උදෙසා සම්මාන ලබා ගනීවි කියලා. මේ චිත්‍රපටයේ අනෙක් නළු නිළියන් ගැන කතා කරනවා නම් එකිනෙකාට එකිනෙකා අභිභවමින් සියලුම දෙනා ඉතාමත් දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන විමල් ජයකොඩි මහත්මයා ඔහුගේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. අප අතරින් වෙන් වූ ජැක්සන් ඇන්තනී මහා රංගදරයන්ගෙන් පසු මේ චරිතයට පණ පෙවිය හැකි එකම නළුවා විමල් ජයකොඩි මහත්මයා කියලා මට හිතෙනවා. මේ චරිතය කිරීමට බාර ගැනීමම ලොකු අභියෝගයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ධර්ම යුද්ධය 2 පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ආදරණීය කතාවක්. ඔරිජිනල් දෘශ්‍යම් 2 බලපු අයටත් කතාව මුලින්ම දකින අයටත් මේ ශ්‍රී ලංකන් වර්ෂන් එක තියටර් එකේදීම එක්ස්පීරියන්ස් කළ යුතුයි කියලා මම හිතනවා. ශ්‍රී ලාංකීය සිනමාව මේ ලෙවල් එකට එන එක ගැන ඇත්තටම ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් අපට ශ්‍රී ලාංකිකයන් වශයෙන්. ඉතින් මේ මූවි එක මිස් කරගන්න එපා. ඔයා තියටර් එකෙන් එළියට යද්දී පළවෙනි චිත්‍රපටය වගේම දෙවන චිත්‍රපටයත් ඔයත් එක්කම එයි කියලා මම විශ්වාස කරනවා.